අන්නොන්හසේයෝ කොහොමද යාලට? අපි අද උදේ පාන්දරම සෝල් යනවා. ඉතින් වාහනේට තෙල් ගහන්න අපි මේ සෙඩ් එකේ නැවැත්තුවා. ඒ වෙලාවේ තමයි මම මේ එළියට බහලා වීඩියෝ කරන්නේ. අද හැමතැනම සුදු පාටයි තාමත් හිම වැටෙනවා. හරිම ලස්සනයි වගේම තමයි හරිම සීතලයි මේ වෙලාවේ. අපි සෝල් වලට ආවා. අපි ඉස්සෙල්ලාම යන්නේ බොන්ගුන්සා පන්සල බලන්න. එන්න මාත් එක්ක. ඉතින් අපි ඉස්සෙල්ලා ගිය පන්සල් වල වගේම විහාරස්ථානයට ඇතුල් වෙන දොරටුවේ සතර ආරක්ෂක රජවරුන්ගේ ප්‍රතිමා මේ විදියට හදලා තියෙනවා. මම මේ රජවරු ගැන ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවනේ මේ රජවරු කවුද කියලා. මේ තියෙන්නේ විෂන් පොන්ඩ් එකක්. ඉතින් තමන් කැමති ප්‍රාර්ථනාවක් කරන ගමන් තමයි මේ විදියට කාසියක් වතුරට දාන්නේ. ඉතින් එහෙම දාපු කාසියත් මේ විදියට වතුරත් එක්ක අයිස් වෙලා තියෙන්නේ. අපි අද මේ ආපු බොන්ගුන්සා පන්සල තියෙන්නේ දකුණු කොරියාවේ සෝල් අගනගරයේ ගන්නම් පළාතේ. ගන්නම් පළාතේ සැම්සොන්දෝ කියන ප්‍රදේශයේ තමයි මේ කොරියානු බෞද්ධ විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 794 ඒ කියන්නේ වොන්සොන් රජුගේ පාලන කාලයේදී ඒ කාලේ සිල්ලාවේ උසස්ම නායක භික්ෂුන් වහන්සේ වුණ යොන්හෝ භික්ෂුන් වහන්සේ විසින් තමයි මේ පන්සල ආරම්භ කරලා තියෙන්නේ. ඒ කාලේ මේ පන්සල කියොන් සොන්සා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ජෝසෝන් යුගයේදී ජපාන ආක්‍රමණ සමග කොරියාවේ බුදුදහම දැඩි ලෙස මර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ ආක්‍රමණත් සමග මේ පන්සලේ බොහෝ ගොඩනැගිලි විනාශයට පත් වෙලා තියෙනවා. ඉන්පසුව 1898 දී පාලන බලයට පත්වෙන ජෝසෝන් රචන වූ ජියොන්යොන් රචනගේ අනුග්‍රහය යටතේ තමයි මේ පන්සල යලිත් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන්නේ. එම ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව තමයි මේ පන්සලට බොන්ගුන්සා කියන නම ලබා දීලා තියෙන්නේ.
1551 වර්ෂයේ ඉඳලා 1936 වර්ෂය වෙනකම් කොරියාවේ සියොන් බුදුදහමේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත් වෙලා තියෙන මෙම විහාරස්ථානය. මුන්ජෝන් රජන විසින් බෝ භික්ෂූන් වහන්සේ මේ පන්සලේ ප්‍රධානියා ලෙස නම් කරලා තියෙනවා. නමුත් රජනගේ පාලනය අවසන් වුණාට පසුව කොරියාවේ බෞද්ධ විරෝධී කණ්ඩායම් නැවත ආධිපත්‍ය ලබා ගැනීමත් සමග මේ පන්සල ක්‍රමක්‍රමයෙන් විනාශයට පත් වෙලා තියෙනවා. ආක්‍රමණ වලින් වගේම 1939 දී ඇති වුණු ලැබු ගින්නකින් මේ පන්සලේ බොහෝ ගොඩනැගිලි විනාශ වෙලා තියෙනවා. ඒ වගේම කොරියානු යුද්ධයේදීත් පන්සලේ බොහෝ ගොඩනැගිලි විනාශයට පත් වෙලා තියෙනවා. නමුත් වාසනාවකට වගේ කොරියානු යුද්ධයේදී විනාශයෙන් බේරුණු ඉතා සුළු ශාලාවලින් එකක් වෙන පන්ජියොන් ශාලාවේ 1955 දී යොංගි භික්ෂූන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද මල්මාලා සූත්‍රයේ ලී කුට්ටි කැටය සුරක්ෂිත වෙලා තියෙනවා. ඒ වගේම කිම් ජියොන් හීගේ කෘති ඇතුළුව වර්ග 13කින් යුක්ත බෞද්ධ ග්‍රන්ථ 3479ක් මෙම විහාරස්ථානයේ සංරක්ෂණය කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ මේ විහාරස්ථානයේ තියෙන විශාලතම බෝධිසත්ව ප්‍රතිමාව ඉදිරිපිට. හරිම සාමකාමී පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. වටේ පරිසරය නම් අද වැඩිය ලස්සන නෑ. මේ වින්ටර් එක නිසා ගස් කොළන් සේරම වේරිලා තියෙන්නේ. මේ ස්ථානයේ ඉටිපන්දම් දල්වන්න වගේම මෙතෙන්ට පැමිණෙන අයට භාවනා කරන්න, වන්දනාමාන කරන්න මේ වගේ පහසුකම් මෙතන සපයලා දීලා තියෙනවා. අපි දැන් ඉන්නේ මේ විහාරස්ථානයේ ප්‍රධාන ධර්මශාලාවට ඇතුළු වෙන දොරටුව ළඟ. විහාරයේ පිටත බිත්තිවලත් පිරිනිවන් පෑම, පස්වග මහණුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම සහ තවත් බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථාවක් මේ විදිහට චිත්‍රයට නගලා තියෙනවා. මේ විහාරස්ථානය කොරියාවේ ප්‍රධාන විහාරස්ථාන 10න් එකක් විදිහට නම් කරලා තියෙනවා.
නමුත් පසුගිය වර්ෂවල ඇති වුණ ලෙව්ගිනි හේතුවෙන් මේ පන්සලේ බොහෝ ගොඩනැගිලි විනාශයට පත් වෙලා තියෙන්නේ. ඉතින් අද වෙන විටත් එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතිනවා. පහුගිය දවස්වල කොරියාවේ ඇති වුණ ලෙව්ගිනි වල දකින්න ඇති පෙබරවාරි මාර්තු වෙනකොට පරිසරය ගොඩක් වේලිලා තියෙන්නේ. ඉතින් අපි කරන පුංචි වැරැද්දකින් පොඩි අතපසුවීමකින් මුළු පරිසරයම විනාශ වෙන්න පුළුවන්. වසර දහස් ගණනක් පැරණි මේ වගේ විහෙර විහාර ගොඩනැගිලි පැය කිහිපයකින් අළු වෙලා යන්න පුළුවන්. ඔයාලා දැන් දකින මේ ධර්මශාලාත් ඒ වගේ විනාශ වුණු ධර්මශාලා වර්තමානයේ වෙන විට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතිනවා. බොන්ගොන්සා විහාරයේ කරපු අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. සෝල් වල ලස්සන තැනක් බලන්න යන අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. Thank you. කම්සාමිදා.